චානක බණ්ඩාර ජනාරගලේ පුර සංවිධානයේ ප්‍රධාන ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරා ව්‍යවස්ථාදායකයින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් වගකීමෙන් යුතුව වගකියුතු ප්‍රකාශයක් කරනවා මේ රටට ආනයනය කරන ලද කන්ටේනර් බහලුම් තුල LTT සංවිධානයට අයත් ඔහුගේ නායකයාට අයත් අවියාවුද තොගයක් තිබ්බා කියලා. ඒතර ඔහු කියනවා මේවා තායිලන්තේ ඉඳලා තමයි ආවේ. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කරන ප්‍රකාශයත් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න මේ රටේ ආයතනයක් නැහැ. ප්‍රකාශයක් ගන්න ආයතනයක් නැහැ. එහෙම නීතියක් මේ රටේ තාම නැහැ. විජේදාස රාජපක්ෂ පැහැදිලිවම කිව්වා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා මෙහෙම දෙයක් වෙන්න ආසන්නයි කියලා. එදා පාර්ලිමේන්තුවේ විජේදාස රාජපක්ෂ කිව්ව දේ ඇහුවනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කරා නම් බුද්ධියංශ ක්‍රියාත්මක වුණා නම් එදා ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් කියන ප්‍රකාශය සම්බන්ධ තාම සත පහකට ගාණක් නැහැ CID එකට. සත පහකට ගාණක් නැහැ. බරපතල ප්‍රශ්න තියෙන්නේ මෙතනින් එහාට මේ ප්‍රකාශයෙන් එහාට මේ රටේ යම්කිසි පිපිරීමක් සිදුවීමක් සිද්ධ වුණොත් ඒකේ වගකීම ගන්න කවුද? මේ ආණ්ඩුවද? ශ්‍රී ලංකා පොලිසියද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද? බුද්ධ්‍යංශයද? ශ්‍රී ලංකා රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්ද? ප්‍රශ්න කරන්නේ ඒකයි. දැන් මේ කියන ප්‍රකාශය හරහා මේ රටේ රේගුව දූෂිත ආයතනයක්. එහෙම නැත්නම් තායිලන්ත රේගුව දූෂිත ආයතනයක් බවට දැන් පත් වෙලා ඉවරයි කියන එක තමයි අර්ජුනා වගකීමතු ප්‍රකාශ කරේ. මේ තත්ත්වය උඩ හන්සාට් ගත වෙච්ච ප්‍රකාශයක් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරලා තියෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම අනවශ්‍යයි. ඒක හන්සාට් ගත කරලා තියෙනවා. හන්සාට් ගත වෙච්ච ප්‍රකාශය සම්බන්ධයෙන් අපි ඉල්ලන්නේ CID එකෙන් විමර්ශනයක් කරන්න. ඒකට පොලිස්පති උපදෙස් දෙන්න ඕනෙත් නැහැ. නීතිපති උපදෙස් දෙන්න ඕනෙත් නැහැ. නියෝග අනවශ්‍යයි. විමර්ශනයක් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරලාද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට විමර්ශනයක් කරන්න මේ කියන්නේ තායිලන්තයේ ඉඳලා මෙරටට ගෙනාපු කන්ටේනර් වල අවියාවුද තිබ්බාද නැද්ද කියන විමර්ශනයක් ආරම්භ කරන්න. කාල සීමාව පැහැදිලිවම කියනවා අර්ජුනාගේ ස්ටේට්මන්ට් එක පැහැදිලි. ඒකේ වගකීමක් ඇතුව හැන්සාට් ගත වෙලා තියෙනවා නම් දැන් CID අය ඇඹරෙන්නේ. පැමිණිල්ල දාන්නාමත් පොඩ්ඩක් ඇඹරෙනවා පැමිණිල්ල බාර ගන්න. එහෙට කෝල් කරනවා මෙහෙට කෝල් කරනවා. සාමාන්‍ය පුරවැසියෙක් කාම රටේ ලොකු අර්බුදයක් තිබ්බාම ඒ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කරන පුද්ගලයෙක් කිව්වොත් විමර්ශනය කරන්න බෑ. පැමිණිලි බාර ගන්න බෑ කියන එකට CID මේ රටේ බැඳිලා නැහැ. ඕනනම් පුරවැසියට ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න මේවා තියෙන්නේ මහජන බදු මුදලින් අපි නඩත්තු කරන්න. ඒකින්ද මතක තියාගන්න එදා විජේදාස රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල් අහුම්කම් දෙන්නේ නැතුව බීරියලින්ට වීණාවයන් වගේ හිටපු CID බුද්ධ්‍යංශ කටයුතු කරේ නැහැ. ඒකින්ද පාස්කු ප්‍රහාර සිද්ධ වුණා. කාඩිනල් වරයා පසුගියදා ආයි කියනවා තාම පාස්කු ප්‍රහාර යුක්ති ඉෂ්ට වෙලා නැහැ ප්‍රමාදයි කියලා. එhmenan අපි අහනවා ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතුවේ අර්ජුනා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් පසුතැවිල්ලට හේතු නොතින් පිපිරීමක් ඇති වුණොතින් යම් කිසි දෙයක් ඇති වුණොතින් ඒකේ වගකීම මේ රටේ CID බාර ගන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කරන්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි ප්‍රකාශයක් කරන්න අර්ජුනා කියන ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ නීතියක් තියෙනවද නැද්ද කියන එක ප්‍රකාශයක් කරන්න. එහෙම නීතියක් නැත්නම් අපි කියන ආණ්ඩුවට ජනතාව 159ක් දීලා තියෙන ආසන නව නීති අතීතයට බලපවත්වන පරිදි පූර්වකාරී ව්‍යවස්ථා හරි ගෙනල්ලා රටේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ වගකීම් යුතුව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කිරීමට අවශ්‍ය නීති සකස් කරන්න. එම නිසා අපි පැහැදිලිවම කියනවා කන්ටේනර් 323 ඇතුළත ගෙනාවේ මොනවාද කියන එක වහාම රටට හෙළි කරන්න කියන එක අපි අවස්ථාවේදී රජයෙන් වගකීම් යුතුව ඉල්ලා සිටිනවා. ආරම්භ කරන විමර්ශන බලමු මොකද්ද වෙන්නේ කියන එක රටේ ජනතාවට අපි මතක් කරනවා.